ආයු බොහෝ වේවා කියලා ජයවික්ස් පර්සෝනා YouTube නාලිකාවට ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා. අද සාමාන්‍ය පරිදි vlog එකක් නම් නෙමෙයි මම මේ ගේන්න ලෑස්ති වෙන්නේ. අද මගේ ජීවිතේ සුවිශේෂී දවසක්. කතෝලික පරිසරයක පුංචි කාලේ ඉඳන් හැදී වැඩුණු මට පළවෙනි වතාවට මාගේ යාළුවෙක්ගේ ආරාධනාවෙන් කප්පුරුක පූජාවකට එහෙම නැත්නම් කංචුක පූජාවකට සහභාගී වීමේ වරම් හිමි වෙනවා. ඒකත් රුවන්මැලි මහා සෑ පුදබිමේදී. ඉතින් ඒ පින්කම මේ ආකාරයෙන් ජයවික්ස් පර්සෝනා තුළින් ඔබට ගෙනීමට දරන ප්‍රයත්නයයි මේ. හොරණෑ නාදය හා හේවිසි හඬ මැද්දේ ආරම්භ වුණු කප්පුරුක පූජාව සාර්ථක කර ගැනීම සඳහා දෙස් විදෙස් බැතිමතුන් රාශියක් විසින් අතගසනු ලැබුවා. සුවඳ දුමින් රත්නමාලී මහා සෑය සුවඳවත් කිරීමට අපි පෙරමුණෙන් ගමන් කළා. බෞද්ධ පින්කමකට සහභාගී වෙන මාගේ ප්‍රථම අවස්ථාව මෙය වුවත් රුවන්මැලි සෑය දෙසට ඇවිදගෙන යද්දී දැනෙන අමුතුම හැඟීම මාගේ සිතේ තිබූ සියලුම පීඩාවන් නිමා දමනවා. සිතට අමුතුම සාමයක් ගෙන දෙනවා. මට නිකන් මේ අත්දැකීම දැනුනේ එදිනෙදා ජීවිතේ දුවලා හෙම්බත් වෙලා ඉද්දී නැවතිලා තමන්ගේ ජීවිතයට විරාමයක් දෙන්න, විවේකයක් දෙන්න මට ලැබුණු අවස්ථාවක් විදියටයි. සුවඳ පූජා, ශබ්ද පූජා මැදෙහි අපි කෙමෙන් ස්වර්ණමාලී චෛත්‍ය ළඟටම ලං වෙලා මේ ආපු පාදචාරිකාවේ පින් රැස් කර ගැනීම සඳහා කප්පුරුක් පූජාවට නොඑක් බැතිමතුන් අත්ගැසනු ලැබුවා. ඉතින් හිතේ තිබුණු නවමල් පිපීමේ සුවඳත් අරගෙනම මමත් බැතිසිතින් සුමුදු දුම් පූජා කිරීමට එක් වුණා. බෞද්ධ ජනතාවගෙන් සුළුතරයකට පමණ ලැබෙන අවස්ථාවක් මෙදින මාගේ ජීවිතයට මට උදා කර ගැනීමට වාග්ය හිමි වුණා. සාමාන්‍යයෙන් කප්පුරුක පූජාවේදී රුවන්මැලි මහා සෑරදුන්ගේ උඩුමළුවට පැමිණීම ඉතාමත් වාග්යවත් අවස්ථාවක්. මාගේ පළවෙනි කප්පුරුක පූජාවේදීම මට ඒ මහඟු අවස්ථාව උදා වුණා. කප්පුරුක රුවන්මැලි මහා සෑරදුන්ගේ දාගැබට පැලැන්දවීමේ අරමුණෙන් රුවන්මැලි සෑයේ උඩුමළුව වෙත පය තැබූ මට දැනුණු හැඟීම මට විස්තර කරන්න වචන නැති තරම්. ඒක කියන්න බැරි නිදහසක්, කියන්න බැරි සහමයක්. ආගම් භේද පසක තබා බැලුවොත් එතන තිබුණු සොබාදාමේ මායාකාරී බව තදින්ම මගේ හිත තුළට දැනුණා. කංචුක පූජාවෙන් අනතුරුව අප නණ්ඩේ සියලු දෙනා එකට එක්ව මල් මණ්ඩපය අලංකාරව සකසා මල් පහන් පූජා කරා. හඳුන් කූරු පත්තු කර සුවඳ දුන් පූජා කරා. මේ ආකාරයේ සියලු පූජාවලින් අනතුරුව අපි රත්නමාලී සෑ පුදබිමට සමුදුන්නා. අභයගිරිය විහාරයේ නැවතුම් අසපුවේ සිට එදින රාත්‍රිය අපි අනුරාධපුරයේ ගත කළා. සාමාන්‍යයෙන් ලේසියෙන් කාටවත් අභයගිරිය පුදබිමේ රාත්‍රියක් ගත කරන්න හම්බෙන්නේ නැහැ. එතන තියෙන සුන්දරත්වය අහසේ මැවුණු තරු රටා එක්ක දැනුනේ මාරම විචිත්‍රත්වයක්. අභයගිරිය අපි වැඳ පුදාගෙනම එදින රාත්‍රිය අනුරාධපුරයේ ගත කළා.
කවදාකවත් මම නොහිතූ විදියට අනුරාධපුරයේ උදෑසන තිබුණේ පුදුමාසිරියා. මීදුම් බැහැලා මුළු පළාතම අල්ලගෙන වගේ. ඉතින් අපි උදෑසනම යනවා ශ්‍රී මා බෝධිය වන්දනාමාන කරගන්න. ශ්‍රී මා බෝධීන් වහන්සේ වෙත උදෑසනම කිරි ආහාර පූජා කර මල් පහන් පූජා කර බෞද්ධ ආගමික වතාවත්වල අපි ශ්‍රී මා බෝධිය තුළ නිරත වුණා. සුවඳ දුමින් සෑම සත්වයාගේම සිත් සුවඳවත් වෙලා පහන් ආලෝකයෙන් සැමගේම සිත් ආලෝකමත් වෙන්නයි ප්‍රාර්ථනා කර අනුරාධපුරේ වන්දනාව අපි මෙතනින් අවසන් කරනවා. එහෙනම් නැවතත් මෙවැනිම වීඩියෝවකින් අපි ඉක්මනට හමු වෙමු. ඔබ සියලු දෙනාට ජය වේවා. තෙරුවන් සරණයි.